ශ්‍රී ලංකාවේ තියෙන අති විශිෂ්ට උද්භිද විද්‍යාත්මක සම්පතක් වෙන රණවරා ගැන කරන මේ පැහැදිලි කිරීමට සාදරයෙන් පිළිගන්නවා. මේක නිකන් ශාකයක් ගැන කරන සාමාන්‍ය හැඳින්වීමක් නම් නෙවෙයි. අපි මේ දේශීය ඖෂධ සම්ප්‍රදායේ තියෙන ලස්සනම වගේම අතිශයින්ම බලගත් ඖෂධීය ශාකයක අපූර්වත්වය ගැනයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ රන්වන් පැහැති මල් පිටිපස්සේ හැංගිලා තියෙන සෞඛ්‍ය රහස් එකින් එක අපි දැන් විවෘත කරලා බලමු. කහපාට අලංකාර මල් වලින් පිරීලා තියෙන මේ ශාකය දැක්ක ගමන්ම කාගේ වුණත් netsit පිනා යනවා. හැබැයි අපිට මෙතනදී මතුවෙන ලොකුම ප්‍රශ්නය මේකයි බාහිරින් මේ තරම් දීප්තිමත් සරල කහපාට මලකට අපේ එදිනදා සෞඛ්‍ය නංවාලන්න සැබෑම වීරයෙක් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ පෙනුමෙන් විතරක් නෙමෙයි ක්‍රියාකාරීත්වෙනුත් මේක ඇඟට කොතරම් ලොකු බලපෑමක් කරනවද කියන එක අපි අනිවාර්යෙන්ම හොයලා බලන්න ඕනේ. හරි. අපි මේ ගැන ටිකක් ගැඹුරටම හොයලා බලමු. රණවරා ශාකයේ විද්‍යාත්මක නම තමයි කැසියා ඔරෙක්යුලේටා කියන්නේ. මේක ශ්‍රී ලංකාව වගේ උණුසුම් දේශගුණයක් තියෙන කලාපවල හරිම ලස්සනට වැවෙන කුඩා පඳුරක් වගේ හැදෙන ශාකයක්. මෙතන තියෙන විශේෂත්වය තමයි මේක නිකන් ගසක් නොවන එක. මේකේ මල් කොළ ඒ වගේම මුල් කියන මේ හැම කොටසක්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් හදන්න පාවිච්චි කරනවා. ඒකෙන් පැහැදිලි වෙනවා නේද? මේ ශාකයේ මුල ඉඳන් අගටම තියෙන්නේ කොයිතරම් විශ්මිත ඖෂධීය වටිනාකමක්ද කියලා. මේ ශාකයේ දිහා බැලුවම අපිට හරි අපූර්ව සංසන්දනයක් දකින්න පුළුවන්. එක පැත්තකින් අවට පරිසරයම සුන්දර කරන ඒ දීප්තිමත් කහපැහැති මල් වලින් ගෙනන බාහිර අලංකාරය තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ඊටත් වඩා ගොඩක් වැදගත් වෙන අභ්‍යන්තර වටිනාකම තියෙනවා. මේක හරියට නිකන් පොතක් පිටකවරෙන් මනිනවා වගේ වැඩක්. මේ ශාකයේ හුදෙක් සැරසිල්ලකට විතරක් සීමා වෙන්නේ නැහැ. ශාරීරිය සිසිල් කිරීමේ ඉඳලා තවත් ගැඹුරු ඖෂධීය ගුණ රැසක් මේක ඇතුලේ හැංගිලා තියෙනවා. එහෙනම් අපි දැන් යමු වෙමු ආයුර්වේද සෞඛ්‍ය ප්‍රතිලාභ එහෙමත් නැත්නම් අපේ එදිනෙදා සුවතාවය වෙනුවෙන් පාවිච්චි කළ හැකි පැරණි පිළියම් මොනවද කියලා බලන්න. දැන් මේ කොටසේ තියෙන ඇත්තටම සිත් ගන්නා කරුණ තමයි රණවරා සතු ප්‍රධානතම ගුණය ගැන කතා කරන්න එක. ඒ තමයි ශරීරයේ උෂ්ණත්වය සැලකිය යුතු විදිහට අඩු කිරීම. අපි ජීවත් වෙන මේ උණුසුම් දේශගුණය ඇතුලේ විශේෂයෙන්ම දවල් කාලයේ තියෙන දැඩි හිරු රශ්මිය එක්ක ඇඟට හොඳ සිසිලසක් ලබා දෙන්න මේක අපූර්ව ඖෂධීය පානයක් විදිහට ක්‍රියා කරනවා. ගොඩක් දෙනෙක් රණවරා තේ එකක් බොන්න මෙච්චර ආස කරන්නේ අන්න ඒ ක්ෂණික සහ ගැඹුරු සිසිලස ඇඟට දැනෙන නිසයි. හැබැයි රණවරා කියන්නේ උෂ්ණත්වය පාලනය කරන විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට මේක රුධිරය පිරිසිදු කරන්න කියාපු බෙහෙතක්. ඊට අමතරව මූත්‍රාශ්‍රිත ආබාධ වලට ප්‍රතිකාර කරන්නත් විවිධාකාරයේ සමය ගැටලු සමනය කරන්නත් මේක පාවිච්චි කරනවා. ඒ විතරක්ද රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්නත් රණවරා ලොකු සහයෝගයක් දෙනවා කියලා හොයාගෙන තිනවා. හිතාගන්න පුරාන්ද එකම ශාකයකින් මේ තරම් ලොකු ප්‍රතිකාරක ගුණ සමූහයක් අපිට ලැබෙනවා කියලා. හරි ඊළඟට අපි කතා කරමු කදිම තේ කෝප්පයක් පිළියෙල කිරීම. එහෙමත් නැත්නම් මේ රන්වන් මල රසවත් තේ කෝප්පයකට එකතු කරගන්න ආකාරය ගැන. අපි දැන් බලමු මේක පියවරෙන් පියවර ගොඩනගන්නේ කොහොමද කියලා. රණවරා තේ එකක් හදාගන්න එක ඇත්තටම හරිම ලේසි. ඒ වගේම හිත නිවන අත්දැකීමක්. මුලින්ම වේලි රණවරා මල් ටිකක් අරගෙන උණු වතුරට දාන්න. ඊට පස්සේ ඒ මිශ්‍රණය විනාඩි කිහිපයක් හොඳට තඹ ගන්න ඕනේ. ඊළඟට කරන්න තියෙන්නේ මේ හදාගත්තු ඖෂධීය පානය පෙරා ගන්න එකයි. හැබැයි මේකේ රස තවත් ටිකක් වැඩි කරගන්න ඕනේ නම් මේ පැණි බිඳුවක් එකතු කරගත්තට කිසිම වරදක් නැහැ. බලන්න මේ සරල පියවර කිහිපෙන් අපිට කොච්චර ගුණදායක පානයක් ලෑස්ති කරගන්න පුළුවන්ද කියලා. දැන් අපි යමු රණවරා පහසුවෙන් වගා කිරීම කියන මාතෘකාවට. මේ රන්වන් පොඳුර නිවසේදීම වවා ගන්නේ කොහොමද කියලා අපි ඉක්මනින් බලමු. මේක ගෙවත්තේ වවා ගන්න එක ඇත්තටම අමාරු වැඩක් නෙවෙයි. ඒකට ලොකු මාංශයක්වත් කාලයක්වත් යන්නේ නැහැ. කරන්න තියෙන එකම දේ තමයි මුලින්ම හොඳට ඉරෙලිය වැටෙන තැනක් තෝරා ගන්න එක. ඊට පස්සේ ඒ පසට බීජ ටිකක් දාලා හිටවන්න. මෙතන තියෙන ලොකුම වාසිය තමයි මේ පැලේ නඩත්තු කරන්න ඕන වෙන්නේ ඊටමත් සුළු ජල ප්‍රමාණයක් වීම. ඒ කියන්නේ වතුර හිඟ කාලවලදී වුණත් මේ ශාකයේ කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳින් හැදෙනවා. ඊළඟට අපේ අවධානය යොමු වෙන්නේ ආරක්ෂිත භාවිතය සහ පූර්වාරක්ෂාවන් වෙතටයි. ඖෂධීය පිළියම් වල සීමාවන් අවබෝධ කර ගැනීම ඇත්තටම ගොඩක් වැදගත්. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කරුණ තමයි ස්වාභාවික පිළියමක් වුණත් අපි ඒක මධ්‍යස්ථව පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ. අනිත් ඕනෑම ඖෂධීය පානයක් වගේම රණවරා කියන්නෙත් ඉතා ප්‍රබල දෙයක්. ඒ නිසාම මේක වතුර බොනවා වගේ ඕනෑවට වඩා පාවිච්චි කරන්න හොඳ නැහැ. ප්‍රමාණය ඉක්මවා ගියොත් අනවශ්‍ය සංකුලතා එන්න පුළුවන්. ඒ නිසා මේ වගේ බලගටු ශාකයක් පාවිච්චි කරද්දී ඊට අදාළ සීමාවන් ගැන දැනුවත් වෙලා ඉන්න එක අත්‍යවශ්‍යයි.
මේ උපුටා දැක්වීම දිහා බැලුවාම අපිට ඉතා වැදගත් පණිවිඩයක් ලැබෙනවා. කවුරු හරි කෙනෙක් දැනටමත් වෙනත් රෝගාබාධයකට බටහිර හෝ වෙනත් ඖෂධ වර්ගයක් පාවිච්චි කරනවා නම් මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සාම්ප්‍රදායික බෙහෙත් සහ නවීන බෙහෙත් එකවර පාවිච්චි කරද්දී ඒවා අතර යම් යම් ප්‍රතික්‍රියා ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා රණවරා වගේ දේවල් එදිනෙදා ජීවිතයට එකතු කරගන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න එක තමයි වඩාත්ම සුදුසු. අවසාන වශයෙන් අපි හැමෝම එකතු වෙලා සිතා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. රණවරා වගේ ස්වාභාවික ලේසියෙන් වවා ගන්න පුළුවන් ඒ වගේම ගුණාංග රැස්සක් පිරිපුන් ශාක අපි අතේ දුරින් තියෙද්දී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් මේ දේශීය ඖෂධ සම්ප්‍රදායන් ආයමත් අපේ ජීවිතවලට සමීප කරගන්න දැන් කාලය ආවිත් නේද? ස්වාභාවික සුවතාවයට කැමති අපි හැමෝම මේ වගේ වටිනා සම්පත් කෙන අවබෝධයක් ලබා ගන්න එක ගොඩක් වටිනවා. ඉතින් අද කතා කරපු මේ කරුණු තුලින් ලැබුණු දැනුම වඩාත් නිරෝගී හෙට දවසකට ලොකු ශක්තියක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ වගේ තවත් අපූර්ව තොරතුරු ගවේෂණය කරන්න දිගටම රැඳී සිටින්න.